රසට හදපු තුඹ කරවිල වෑංජනය අපි බලමු දැන් මේ රසවත් ලෙස වෑංජනය හදාගන්නේ කොහොමද කියලා. මම මේ අරගෙන තියෙන්නේ 8 දෙනෙකුට ඇතිවෙන ප්‍රමාණයට තුඹ කරවිල ග්‍රෑම් 250යි, අල ග්‍රෑම් 200යි, මාළු මිරිස් කරල් 4යි, තක්කලි ගෙඩි 2යි, අවු මිරිස් කරල් 3යි, ලුණු ගෙඩියයි, කරපිංචායි, රම්පෙයි තමා මෙතන අරගෙන තියෙන්නේ. මේ ටික දැන් හොඳට හීනියට කපා ගන්න ඕනේ. මේ තුඹ කරවිල නම් කපා ගන්න එක ගෙඩියක් 4ට මේ තීරු විදිහට. දැන් මම අමුද්‍රව්‍ය ටික කපාගෙන ඉවරයි. මේ තියෙන්නේ මම කපාගත්තු අමුද්‍රව්‍ය ටික. මේ මතක තියාගන්න මේ අරගෙන තියෙන 8 දෙනෙකුට ඇතිවෙන ප්‍රමාණයට ඔයාලා ඉන්න ප්‍රමාණය අනුව මේ අමුද්‍රව්‍ය අඩු වැඩි කරලා ගන්න පුළුවන්. දැන් රත්තුණු මැටි වලඳට එකතු කරනවා මම බටර්. ඔයාලට තෙල් නම් තියෙන්නේ තෙල් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සුදු ලුණු ගම්බිරිසුයි තලාගත්තු මිශ්‍රණය. බටර් එක හොඳට මේක කලවම් කරගන්න. ඊට පස්සේ තමයි මම රම්පේ කරපිංචා මිරිස් එකතු කරගන්න. මතක තියාගන්න අවු මිරිස් කියන්නේ මාළු මිරිස් දාන්න එපා. ඊට පස්සේ 3-5 කුඩු ටික එකතු කරගන්න. ගෙදර මම හදාගත්ත 3-5 කුඩු තමයි මේ දැන් මම එකතු කරගත්තේ. ඊට පස්සේ මම ඒකට එකතු කරගත්තා අල ටිකයි තුඹ කරවිල ටිකයි. ඒකට දැන් මම ලුණු ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන වතුර ටිකකුත් එකතු කරගෙන මම මේක තැම්බෙන්න වහලා තිබ්බා පැය කාලක්. දැන් මේ තියෙන පැය කාලයකට පස්සේ දැන් මම ඒකට එකතු කරගන්නවා පොල් කිරි ටික. මේ පොල් කිරි වලටම මම මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඒ දිය කරගත්තා පොල් කිරි වලටම. ඊට පස්සේ ඒක දැන් එකතු කරලා ඊට පස්සේ තමයි මම එකතු කරන්නේ මාළු මිරිසුයි ලුණුයි. මේ තියෙන්නේ දැන් විනාඩි 5කට පස්සේ හදාගත්තු වෑංජනය. හරිම සුවඳයි, හරිම රසවත්. ඔයාලට පේනවා මම දැන් මාළු මිරිස් අරගෙන තියෙන්නේ අමු ගතියට හිටින විදිහට. ලුණුත් එහෙම තමයි. ලුණු ටිකක් අමු ගතියට හිටින විදිහට තමයි අරගෙන තියෙන්නේ. හරිම රසවත්. මේ විදිහට හදලා බලන්න තුඹ කරවිල. දැන් මම කපාගත්තු තක්කාලි ටික එකතු කරගන්නේ තුඹ කරවිල වෑංජනේ හදලා ලිපෙන් ඉවත් කරලා රස්නේ ටිකක් අඩු වුණාට පස්සේ තමයි මම කපාගත්තු තක්කාලි ටික එකතු කරගන්නේ. හරිම රසයි. ඔයාලත් හදලා රස බලන්න. ගොඩාක් ස්තුතියි ඔයාලා මගේ වීඩියෝ එක නරඹුවාට. ලස්සන දවසකින් නැවත අපි හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම. මලින් මලට පියඹමින් බිඳෙන් බිඳ මල් පැණි රැගෙන පියඹති රජු මැදුරට රැජින සුවසේ කල් ගෙවයි උඩු මහලේ මී මැසි කතන්දර.